හරි ළමයි. එතකොට දැන් සක්‍රීය ශ්‍රේණිය තමයි මේ. එතකොට ලෝහය ලෝහ ගත්තාම ලෝහවල ප්‍රතික්‍රියාශීලීත්වය අනුව ප්‍රතික්‍රියාශීලීත්වය වැඩිමකේ ඉඳන් අඩුමකට පෙළ ගැස්සුවාම ලැබෙන ශ්‍රේණිය තමයි සක්‍රීයතා ශ්‍රේණිය කියලා කියන්නේ. එතකොට දැන් මෙතන තියෙනවා ඔයාලට පේනවා මූලද්‍රව්‍ය 15. මේ මූලද්‍රව්‍ය 15 මම හයිඩ්‍රජන්ම රවුන්ඩ් කරලා තියෙනවා. එතකොට එයා රවුන්ඩ් කරලා තියෙන්නේ එයා සක්‍රීයතා ශ්‍රේණියට අයිති වුණාට එයා ඇත්තටම ලෝහයක් නෙමෙයි. එයා එතකොට අලෝහයක්. එයා අලෝහයක් වුණා. හැබැයි එයා ධනායන හදන කෙනෙක්. සාමාන්‍යයෙන් ලෝහ හදනවා වගේම ධනායන හදනවා. ඒ නිසා එයාව මේකට දාලා තියෙනවා. ඉතින් එයා ඉන්නවා කියන එක අපිට අවශ්‍යයක් වෙන්නේ නැහැ. එයා ඉන්න එකෙන් පොඩි වාසියක් තියෙනවා අපිට සංසන්දනාත්මකව මේ සක්‍රීයතා ශ්‍රේණිය පොඩ්ඩක් මේ කතා කරනකොට එයා ඉන්න එක පහසුවක් වෙනවා. ඉතින් එතකොට ඔයගොල්ලෝ දන්න මූලද්‍රව්‍ය වගේම සමහරවිට අඳුරන්න නැති සංකේතයක් තියෙනවා මම පොඩ්ඩක් කියන්නම් ඒ කට්ටිය. දැන් මෙතන ඉන්නේ K පොටෑසියම් සෝඩියම් කැල්සියම් මැග්නීසියම් ඇලුමිනියම් zinc මේ Fe අයන් නැත්නම් යකඩ tin lead ඒ කියන්නේ ඊයම් ඊට පස්සේ හයිඩ්‍රජන් copper හයිඩ්‍රෝගයින නැත්නම් බසදිය රිදී ප්ලැටිනම් අන්තිමට රත්තරන්. එතකොට දැන් ළමයින් කියන ලොකු ගැටලුවක් තමයි මේ සක්‍රීයතා ශ්‍රේණිය මතක තියාගන්න එක මේ පිළිවෙල මතක තියාගන්න. හරි? එතකොට පොටෑසියම් සෝඩියම් කැල්සියම් මැග්නීසියම් ඇලුමිනියම් සින්ක් යකඩ ටින් ලෙඩ් හයිඩ්‍රජන් කොපර් බසදිය රිදී ප්ලැටිනම් රත්තරන්. මෙහෙම කියලා මතක තියාගන්න එක අපහසුයි. ඒ අපහසුයින් අපි පොඩි ක්‍රමයක් කියලා දෙන්න හදලා. මේක පොඩි කවියක් වගේ කියන්න පුළුවන්. ඔන්න මට රැප් එකක් වගේ කියන්න පුළුවන්. මෙහෙම. පොට්ට. පොට්ට කියන්නේ පොටෑසියම්. පොට්ට. මම ඉස්සෙල්ලා වචන ටික කියන්නේ. පොට්ට. සෝම. කැලේ මැදි. ඇවිදිනවා. සින. යන විට. තින්. ලේනට හරියනවා. කොල්ලන්ට රවල රිලවුන් පැන යනවා. රත්තරනින් සක්‍රියතා නිම වෙනවා. එතකොට නැවත කියනවා පොට්ට සෝම කැලේ මැදින් ඇවිදින සිනා යන විට තින් ලේනට හරියන කොල්ලන්ට රවල රිලවුන් පැන යනවා. රත්තරනින් සක්‍රියතා නිම. පාඩුනා ඕක තාලෙට කියන්න පුළුවන්. කයිවල තාලෙට කියනවා. පොට්ට සෝමා කැලේ මැදින් එහෙමත් පුළුවන්. නැත්තම් අගොල්ලන්ගේ අලුත් තාලෙට පොට්ට සෝමා කැලේ මැදින් ඇවිදිනවා සිනා යන විට තින්නේ නැත හරියනවා කියන්න පුළුවන්. කැමති දෙයක් කියලා මේක මතක තියාගන්න. සක්‍රීයතා ශ්‍රේණිය මතක තියාගන්න ඕනේ.